ආයුබෝවන් සෑම දිනකටම සුබවර දිනයක් ප්‍රාර්ථනා කරන්නම්. නැවතත් මම ඔයාලගෙත් එක්ක වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මම ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මාත් එක්ක පැමිණ ඉන්න. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ළමා ගවුමක්. කවුරු වයස අවුරුදු 8ක. යාර එකහමාරකින් රෙදි 60 පළල තට්ටු දෙකක් දාලා කොලර් එකක් දාලා ඒ විදිහට තමයි මේ ගවුම මම ඔයාලට කපන්න මේ ලෙස්ට් වෙන්නේ. බලාගෙන ඉන්න. මම ඔයාලට මෙෂර්මන්ට් ටික දාලා ඇති. ඒ ගවුම සම්පූර්ණ උස තියෙන 35ක්. ඇඟ උස 13ක්. එතකොට 35න් 13ක් අපි අඩු කරලා 22යි සාය උස. ඒ සාය උස තමයි අපි දෙකට බෙදලා ගන්නෙ. එතකොට 22 දෙකෙන් බෙදුවාම අපිට 11ක් තමයි එන්නේ. එතකොට එක කොටසකට අපි ඒකට මහුන් ආසිය අපි වාටියේම හෙන කොටසට අපි 13ක් තියමු. උස 13කට අනිත් කොටස අපි සාය උස මෙතන කියලා කපා ගමු. දැන් ඇඟ උස අවශ්‍ය වෙන්නේ 13ක්. උස 13කට ඇඟ උස 13ක් තියෙන්නේ. අපි ඒකට අඟලක් එකතු කරලා 14කට ගමු. අපි මුලින්ම උරහිස 6යි කාලක් තියෙනවා. අපි උරහිස 6යි කාල අරගෙන ඒකෙන් 6මාරක් රැගලුස අරගෙන අඟල් භාගෙට අත් වට ඇඳගමු. එතකොට ඇඟ මේ පපුව උස තියෙන 26ක්. 26න් 13ක් මැන ගන්න. ඊළඟට 22මාරක් තියෙනවා. 11යි කාලා ඉන. අපි එතෙන්ට අඟල් දෙකක් තියාගමු. මෙතෙන්ට අඟල් එකමාරක් තියලා මෙතන පැත්ත ඇඳ ගන්න. කරට මම මෙන්න මේ වගේ කොලර් එකක් තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කොලර් එක තියලා තමයි කර කපා ගන්න ඕන. ඒක නිසා අපි කර ප්‍රමාණයක් අඳින්න නැතුව කපා ගමු. කොලර් එක තියලා ඇඳ ගන්න අවශ්‍ය නිසා. උරහිසෙන් අපි අඟලක් උරහිසෙන් අපි අඟල් භාගයක් පහත් කරමු. අත්කට තියෙනවා 14ක්. අපි දැන් මෙතන අත්කට 14කට කපා ගමු.
තෙන්ටංගල් භාගයක් හැඩ කරගන්න. දාට් එක මක් කරගන්න 2.3 කාලකට. කොටස ඊළඟට මේකෙන් අත කපා ගමු. අපි පොඩි බෝරිච්චියක් දාගමු අතට. අත්කට 14යි එතන 7යි. මේ ඉතුරු ටික අපි මෙතනින් රැඩි කරන්න තියාගමු අතට. එයාට අත් කපන හැටි කියලා දීලා ඒ විදිහට මෙහෙම කපා ගන්න. අපි මේ කොටසින් කපා ගමු අත රැඩි කරලා අතට අල්පටියක් ලල්ලාන පටියක් අත් කටයාගේ තියෙනවා අත වට තියෙනවා 9ක්. පෝරිච්චිය අත රැඩි කරලා මේ පටිය මෙහෙම අපි අල්ලගමු. ඊට පස්සේ අපි මේ කොටසින් කරපටිය කපා ගමු. කොලර් එක තියලා තමයි අපි වැඩි කපා ගන්න ඕන. ඉතිරිපස පළුවට කොලර් එක මෙහෙම තියලා අපි වැඩි කපා ගමු. පිටිපස්සේ පළුව මේ විදියට ප්‍රමාණය බලලා අපි කොලර් එක තියලා මේ විදියට ඇඩේ කපා ගමු. ඉතිරිපස පළුවට. ඊට පස්සේ අපි මේ පැත්තට පිටිපස්සේ පළුවට ඉතුරු කොටස මේ විදියට හැඩේ එන විදියට කපා ගන්න. එතකොට මේ ගවුම කොලර් එක මේ නුරේස මුක් වලිනාට පස්සේ මෙතෙන්ට මේ පැත්තට මෙහෙම යන විදියට අපි කොලර් එකට කර කපා ගමු. අපි මේ කොටසින් කරපටි කපන්න ඕනේ. පිටිපස්ස කරපටිය මේ කොටසින් කපා ගමු. දැන් මම මේ රෙදි ආර එකමාරෙන් තමයි මේ පොඩි ළමයට ගවුම කැපුවේ. ඔයාලට මේක මහන හැටි කියලා දෙන්නම්. සෑම දිනාටම නිදුක් නිරෝගී සුබ දිනයක් ප්‍රාර්ථනා කරන්නම්. නැවත මම ඔයාලා වීඩියෝ එකකින් හමු වෙන්නම්. සෑම දිනාටම තෙරුවන් සරණයි.